මේ දැන් එක ගන්න යන ගමන් අපි කලබලෙන් හායි කොහමද ඉතින් මට චුට්ටක් හෙම්බිලිස් ආවයි කැස්සකුත් ඇවිල්ලා තියෙන්නේ මේ vlog එක ටික දවසක් මම මේකත් වීඩියෝ කරලා මගේ අලුත් කණ්ණාඩි දෙක හදන්න දීලා තිබුණානේ ඒ දෙක හදලා කියලා අපිට කෝල් එකක් ආවා මං අයියත් එක්ක තමයි ගියේ මේ ඉතින් බස් එකක් එනකල් ඉඳලා බස් එකක නැගලා අපි දෙන්න යන ගමන් ටිකක් දුර යන්න තිබ්බ හින්දා ටිකක් වෙලා අපි දෙන්න කියවලා මම නිදාගත්තා මේ ඉන්නේ නිදාගෙන හැරිලා හොඳටම නිින්ද ගියා කලින් දවසේ රෑ පාටි එකක් තිබ්බනේ ඉතින් මාට නිදිමතයි දැන් නම් බහින තැනට ලං කරලා තියෙන්නේ මම පෙන්නන්නම්කෝ එතනට ගිහිල්ලා ඔන්න ඉතින් අපි එතනට ආවා ඇවිල්ලා එතන හිටපු අංකල් මගේ කණ්ණාඩි දෙකත් පිහදලා එහෙම මට දුන්නා දාලා බලන්න කියලා ඔන්න මම දාන්න try කරනවා මුලින් මට එකපාරට චුට්ටක් ඇතයි වගේ දැනෙන්නේ ඉතින් වෙනස් වෙනකොට පොඩ්ඩක් එහෙම දැනෙනවනේ හිහි හැබැයි ඉතින් පස්සේ මට හිතෙන කලින් තිබ්බ එකට වඩා ඇත්තට මේක හොඳයි කියලා ඒක මට හොඳයිද guys මේක දාපුවම වෙන ඇතුළට ගිහින් අපි ඉතින් කලින් කණ්ණාඩි දෙකේ මේ කණ්ණාඩි දෙකේ වෙනස්කම් බලමල කියව හිටියා චුට්ටක් බල ඒක තියෙනවනේ පොඩ්ඩක් ඇතුළට ගිහින් මෙහෙම තියෙනවනේ අර ඒ ගාන තියෙනවා ඒ අර නෑ ඒක තියෙන ඇතුළට ඊට පස්සේ අපේ කණ්ණාඩි දෙකේ පේමන්ට් එක කරලා අපි එතනින් ආවා. ඔතනින් පස්සේ තමයි මට මාර බඩගින්නක් ආවේ. මට මතක විදියට අපි කන්න ගියා. මේක ආවේ කන්න එක දැම්ම. මේ තියෙන්නේ මොකද්ද මන් දන්නේ මට නම් නම මතක නැහැ දැන්. අයියා දාන්න තැනක් නෙමෙයි ඉතින්. එයා කලිනුත් ගිහලා තියෙනවා කියලා ඉතින් ඕකට ගියා අපි කන්න. ඊට පස්සේ කන්න ඕනේ ඒව මොනවාද කියලා හොයලා පිටෝරගත්තා ඉතින්. සෑහෙන වෙලාවක් කෑම ටික එනකල් බලන් ඉඳලා ඔන්න කෑම ටික ආවා. මං ඒ කෑම ටිකත් එක්කම ෆලුඩකකුත් ඕඩර් කරලා එතන කෑම නම් හරිම රසයි කාගෙන ගියා ගොඩක් බඩගින්නනේ හිටියේ අපි දෙන්නම ඉතින් ගිලගෙන ගියා ඇත්තටම අයයි මායි ගොඩාක් කාලෙකින් තමයි මම එළියකට තනියෙන් ගිහිල්ලා කෑවේ අපි දෙන්නට ගොඩක් වෙලාවට එමේ යන්න වෙන්නේ නැහැ එළියට තනියම ගොඩක් වෙලාවට එක්ක යන්නේ අපි 4 දෙනා යනවා මායි නංගිල් දෙන්නයි අයියයි නැත්තම් පවුලම යනවා අපි ඉතින් ඒ වගේ තමයි ගමන් යන්නේ තනියෙන් ඩේට්ස් යන්නෙම නැහැ යන්නෙම නැහැ කියන්නේ යවෙනවා අඩෝ ඉතින් යන්න try කරනවා කෑම නම් රසයි වැඩේ වෙලා තියෙන්නේ අපි තාසයි ඉතින් ඔක්කොමලා එක්ක යන්න ඒ හින්දා ඉතින් පරපුරම එකගෙන යනවා ගමන් බිම තනියෙන් යන්න ආසයි ඔයගලන්ට මං කන එක දිහා බලන් ඉන්න කම්මැලිද කරන්න දෙයක් නෑ අනේ බලන් ඉන්න හොඳයි මගේ කණ්ණාඩි දෙක
ඊට පස්සේ එතනින් එළියට ඇවිල්ලා අපි මඤ්ඤොක්ක බයිට් ටිකකුයි අර ඒකේ තියෙනවා මඤ්ඤොක්ක පෙති නැතුව මඤ්ඤොක්ක කෑලිත් බැදලා තියෙනවා. අන්න ඒ ටිකත් උස්සගෙන අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදර කියන්නේ එහෙනම් ගමුකෝ. ඔන්න ඔතන නම් මගේ කටත් චුට්ටක් පිච්චුණා. හැබැයි ඒකේ රසට හැමම කෑවම. අනේ මට දැනුත් එක කන්න ඕනේ වගේ. දැන් වෙලාව දන්නවද ඔයගොල්ලෝ? පාන්දර 3:10යි මම මේ වොයිස් ඕවර් එක දානකොට. ඊට පස්සේ ඉතින් අපි ගෙදර යන බස් එකකට ගොඩ වුණා ළමයි. මෙයාගේ පිස්සු කෝලන් ටිකකුත් බලන්න එපා ඉතින් මං. බස් එකේ ඉතින් ඔහම ඉබ්බෙක් යනවා වගේ හිමීට ඉතින් අපිව එක්කගෙන ගියා ගෙදරට. පාර ක්‍රිස්මස් හින්දා සරසලා තිබුණේ. හරිම ලස්සනට තිබුණා. මට ඔක්කොම ඉතින් වීඩියෝ කරගන්න උනේ නැහැ. මම ඔතනින් මගේ vlog එක ඉවර කරනවා guys. තව වීඩියෝ එකකින් හම්බෙමුකෝ. ඔයාලා පරිස්සමෙන් ඉන්න, සතුටෙන් ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් කරන්න හරිද? එහෙනම් මං ගිහින් එන්නම්. bye.